අකුරු සම්බන්ධයෙන් තියෙන අන්තිම පාඩම කලින් පාඩමේදී y අකුර ගැන කතා කරා. ඊට පස්සේ අන්තිම අකුර තමයි z අකුර. ඔයගොල්ලෝන්ට තේරෙනවා z අකුරෙනොත් සාමාන්‍යයෙන් සිංහල නමක් අකුරක් ලියවෙනවා අඩුයි. ලියවෙන නම් තියෙනවා මම ඒක වචන ලියද්දි කියලා දෙන්නම්. මේ වෙනකොට ඔයගොල්ලෝ පැහැදිලිවම දැන් අකුරක් ගානේ මම කියලා දීලා මේ යන රටාව තේරුම් ගන්න ඇත්තේ. ඒ තේරුම් ගත්තත් මම අකුරු හැම එකක්ම එකින් එකට කරේ. ඒකත් බැරි කෙනෙක් හිටියොත් ඉගෙන ගන්න අවශ්‍ය නිසා නැත්තම් මට රටාව කියලා දීලා ඊළඟ පාඩමට යන්න තිබුණා. එතකොට මෙන්න මේ ඉසට් කියන අකුර සාමාන්‍යයෙන් අපේ සිංහල භාෂාවේ සයන්නට සමාන શબ્දයක් එන්නේ. නමුත් ඔයගොල්ලෝ හරි විදිහට ඉගෙන ගන්න නිසා මතක තියාගන්න මේකේ එන්නේ ඇත්තටම අල්ටයන්නයි අල්ඩයන්නයි අල්සයන්නයි මෙන්න මේ තුනම එකතු වෙලා එන શબ્දයක් තමයි එන්නේ. ඒ කියන්නේ නිකන් අර අපේ කටහඬ ගොරෝසු කරලා කතා කරන්නේ. දැන් අපි S අකුර S ඒ ගත්තොත් සා කියනවා නම් මේකේ ඉස ඒ කිව්වහම මෙන්න මේ අකුරු තුනමත් එක්ක අයන්න යොදන්නකෝ. මේක අයන්න එහෙම නැත්නම් අපි ආයන්න කියලා ගමුකෝ. එතකොට මේක ශබ්ද වෙන්නේ S ඒ කියවම ස කියනවා නම් මේක Z කියලා තමයි ශබ්ද වෙන්නේ. ඒක ගොඩාක් පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේදී. සිංහල භාෂාවේ පාවිච්චි කරනම අඩුයි. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න එක කනට ඇහෙන ශබ්දේ සමහරට පැහැදිලි නැතුව ඇති ඇහෙනවත් ඇති. S ඒ කියවම සා කියලා ශබ්ද වෙනවා. Z ඒ ගම Z කියලා ශබ්ද වෙනවා. ඒ කියන්නේ අර උගුරෙන් බේස් එකක් වගේ එන ගතියක් එක තමයි මේක ශබ්ද වෙන්නේ. එහෙනම් අපි අකුරු පාඩම් මෙතනින් අවසන් වෙනවා. ඊළඟට අපි වචන ලියන්න ඊළඟ පාඩමේ ඉඳලා ඉගෙන ගමු.